කුඩුබන මිනිස්සෙක් ඉඳලා තියෙනවා. හරිද? ඉතින් මේ මිනිස්සයා ගේ ගෙදර බැලුවොත් ගෙදර කිසි දෙයක් තිබිලා නැහැ. පුටු සෙටි එකක් තිබිලා තියෙනවා. ඔච්චර තමයි තිබිලා තියෙන්නේ. ඒකත් විකුණ ගන්න බැරින්ද ඒක කැඩිලා. ඉතින් භාර්යාවත් එක්ක ප්‍රශ්න ඊළඟට දරුවෙක් ඉඳලා තියෙනවා අවුරුද්දක විතර. ඉතින් මෙහෙම ඉන්නකොට මේ මිනිස්සයාට ආරංචි වෙලා තියෙනවා ළඟ ගේක දේව මෙහෙයක් තියෙනවා කියලා. ඉතින් මේ මිනිස්සයා සරම ඇඳගෙන මේ ළමයාවත් වඩාගෙන භාර්යාවත් අරගෙන මෙතනට ගිහිල්ලා තියෙනවා. ඉතින් ගිහිල්ලා ඉවර වෙලා මෙයා වෙනස් වෙලා තියෙනවා එයාගේ ජීවිතේ. ඉතින් අද වෙනකොට එයා ඇවිල්ලා පාස්ටර් කෙනෙක්. අවුරුදු 30 ගානකට කලින් කතාවක් මේක. එතකොට දැනටත් එයා පාස්ටර් කෙනෙක්. එතකොට එයා ඒ කාලේ ඉඳන්ම දේව සේවයට කැප වෙලා තියෙනවා. ඒ කාලේ පස්සේ ටික වෙනස් වෙලා කුඩු බියම නවත්තලා තියෙනවා. එතනට ගිහිල්ලා මාස එකමාරකින් විතර සති 6කින් විතර. ඉතින් ඔහොම ඉඳලා මෙයා දැන් වෙනකොට කුඩු බොන 100 ගාණක් දෙවියන් වහන්සේ වෙතට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙයා ළඟ දසදහස් ගාණක් මිනිසුන් මෙයා ළඟට එනවා. ඒ ගැලවීම ලබා ගන්න දෙවියන් වහන්සේ ගැන හොයාගන්න, දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න. ඒ වගේම ගොඩාක් ලොකු සේවයක් කරන පාස්ටර් කෙනෙක්. දැන්ටත් ලංකාවේ ඉන්න මේක සත්‍ය කතාවක් ලංකාවේ ඉන්න පාස්ටර් කෙනෙක්. ඉතින් මම එයාගෙන් අවසර ගත්තේ නැහැ මේ වීඩියෝ එක කරන්න. ඒ හින්දා මට එයාගේ නම කියන්න විදියක් නැහැ. ඉතින් කොහොම වුණත් මම මේ උත්සාහ කරේ කියන්න එක දෙයක්. මොකද එතනට ඒ කුඩුවන මිනිස්සයාව ඒ නිවසට ගැනීම ඒ කවුරු හෝ ඒ ගෙදර අයිති ඒ මිනිස්සයා මේ දේවමය කරන තැනට මේ වගේ මිනිස්සෙක්ව ගැනීම අපි අද කරයිද? හැබැයි එදා එයා අවසර දීලා තියෙනවා මෙයාට එන්න. එයාව කුඩු බොනවා කියලා අයින් කරලා නැහැ. ඉතින් ඒ තුල මෙයා දෙවියන් වහන්සේව හරියටම දැනගෙන දෙවියන් වහන්සේ තුල ඒ මහත් සේවයක් කරනවා. ඉතින් බලන්න එක මිනිස්සෙක්ගේ ඒ පිළිගැනීම තුලින් මුළු මහත් ජාතියකට ඉතා අමාරුවෙන් සිටින මිනිස්සු කුඩු වලින් ගැලවීමක් නැතුව ඉන්න මිනිස්සු ඒවට බැඳිලා ඉන්න මිනිස්සුන්ට ඒ වලින් නිදහස් වෙන්න මේ මිනිස්යාව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ මිනිස්සයා ඒ දැන් ඉන්න පාස්ටර් එදා එයා කමක් නැහැ මම මෙතනට යනවා කියන අදිෂ්ඨානය එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මගේ හදවතට කතා කරන්නේ නැතිද ඒ වෙලාවේ මෙතනට යන්න කියලා. හැබැයි යාට ඕනි තරම් අවස්ථා තිබ්බා මේක ප්‍රතික්ෂේප කරන්න. යාට හිතෙන් තිබ්බා මම සුදුසු නෑ මෙතනට යන්න. මෙතනට ගිහිල්ලා මගේ වැරදි හදාගන්න බෑ. මම අනිත් එක වැරදි. මම මෙච්චර වැරදි කරන, මම හොරකම් කරන, මං කුඩු බොන, ගෙදර ප්‍රශ්න ඇති කරන මිනිස්සේ. එතකොට මම කොහොමද මෙතනට යන්නේ? මගේ පව් ගොඩක් තියෙනවා. මම වැරදිකාරයෙක් කියලා එයාට හිතලා යන්න නැතුව ඉන්න තිබ්බා. හැබැයි මෙයා නිකන් කමක් නැහැ. දෙවියන් වහන්සේගේ වචනය දැනගන්න පිණිස මෙයා ගිහිල්ලා තියෙනවා. ඉතින් බලන්න ඒවල තියෙන දෙවියන් වහන්සේගේ කරුණාව. එයා එදා ඒක හිතට අරගෙන එයා ගියේ එක. ඒ වගේම එතනින් මෙයාව බාරගත් එක. අද මහත් ජාතියකට සෑහෙන්න දෙවියන් වහන්සේ ගැන දැනගන්න, ඒ සේවය කරන්න, දෙවියන් වහන්සේට කැප වෙන්න, ඒ මිනිසුන්ට ගොඩාක් ශක්තියක් වෙලා තියෙනවා මේ පාස්ටර්. ඉතින් මං කියන්න උත්සාහ කරේ අපේ ජීවිත පවා අපිට අමාරු ඇති සමහරලාට දෙවියන් වහන්සේගේ ළඟට යන්න කියලා හිතන්න පුළුවන් මොකද අපේ වැරදි වැඩි කියලා. නමුත් දෙවියන් වහන්සේ බලන් ඉන්නවා ඔබව මාව පිළිගන්න. ඉතින් දෙවියන් වහන්සේට ලං වෙන්න. කවදාකවත් අයින් වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබට මට ආදරේ. ජේසුස් වේටයි.